අද අපි අභිධර්මයේ කතා කරන්නේ හතරවන චිත්තවීති සංග්‍රහය නැත්නම් චිත්තවීති කාණ්ඩයේ අවසාන කොටස. ඒ තමයි ජවන නියමය. මෙතනින් චිත්තවීති කාණ්ඩයේ අවසන් වෙනවා. මේ ජවන නියමය තමයි වැදගත්ම කොටස. මේ මොකද කුසලය හෝ අකුසලය හෝ වෙන්නේ ওই ජවනිය ඇතුළේ. ඒක නිසා ඒක වැදගත් වෙනවා. ඒ ජවන් හතක් ඇතිවීම පිළිබඳ නියමයක් තියෙනවා. විදියක් තියෙනවා. ඇයි හතක්ම වෙන්නේ? ඇයි අඩුවෙන් වෙන්නේ නැත්තේ? ඇයි ඒකට එකම මේ චේතනාවක් හතේම ඇති වෙන්නේ? කාරණා ටිකක්. ඊළඟට දැන් ඔය චිත්තක්ෂණය උත්පාද ඨිති භංග කියලා අනුශන තුනක් තියෙනවානේ. අර ඩොට් තුනක් තියලා අපි පෙන්නේ. උත්පාද ඨිති භංග. මේ උත්පාද ඨිති භංග කියන්නේ මේ ඨිති කිව්වහම සමහරට හිතෙන්න පුළුවන් මේ ඨිති කිව්වහම හිතෙන්න පුළුවන් ඒ ෂණයේ ඒ චිත්තක්ෂණය තුල එතන මොනවා හරි තියෙනවද? බුදුහාමුදුරුවෝ කියනවානේ සියල්ල අනිත්‍යයි කියලා. සියල්ල අනිත්‍යයි නම් මොනවත් තියෙන්න බෑ. මොනවාක්වත් ස්ථිරව තියෙන්න බෑ. එතකොට මෙනම් මේ ඨිති කියන්නේ මොකද්ද? ඨිති කිව්වහම තියෙනවා කියන අදහසක් දුන්නට තියෙන්නේ නැහැ. ඒක මේ පෙන්නලා තියෙන්නේ අර මෙහෙම ත්‍රිකෝණයක් වගේ. ඒ කියන්නේ ඒ ඩොට් තුන අපි මෙහෙම එක දිගට ඇඳලා මෙහෙම තමයි ඒක පෙන්වන්නේ වෙන්නේ. ත්‍රිකෝණයක් වගේ. ඒ කියන්නේ දැන් මෙතන පළවෙනි චිත්තක්ෂණය උත්පාදේනේ. ඒ චිත්තක්ෂණය තුල සිතක් උපදින පළවෙනි ෂණය මෙතන කියලා හිතන්න. මෙහෙම විතරයි. මෙහෙම විතරයි. ඒ ඩොට් තුන ඒ කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ චිත්තය ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙන එක අර ඩොට් තුනකින් පෙන්නුවේ චිත්ත වීතිවල ඒ මැද ඨිති කියලා මේ තියෙන හින්දා නෙවෙයි. එහෙම තියෙන කාලයක් නැහැ. ඇති වෙලා නැති වෙනවා. ඒ ඇති වෙලා නැතිවීම තමයි අර අතන පෙන්වන්නේ. එහෙම නැතුව යම් මොහොතක් හරි තියෙනවා කියලා ගත්තොත් ඒක අර සීලෝ සංස්කාර අනිත්‍යයි කියන එකට එකඟ නැහැ. ඒක නිසා එහෙම තියෙන්න බෑ. එතකොට මේ ජවන නියමයේදී අද අපි ඒ ගැන ටිකක් පැහැදිලිව වැඩිදුර කතා කරනවා. ඒ ගැන හොඳ අවබෝධයෙන් බලමු. ඔන්න බලන්න. චිත්ත වීති අවසානයේහි ලැබෙන තදාලම්බන පිළිබඳ නියමය යට දක්වන ලදී. එහෙනම් අපි ඊයේ කතා කරා තදාලම්බන නියමය. මෙහි ජවන පිළිබඳ නියමය දක්වනු ලැබේ. දැන් ඔයගලන්ට ඊයේ දවසේ තේරුණා තදාලම්බන කියන චිත්තක්ෂණ දෙක ඇති වෙනවාමයි කියලා. මොන සිත්වලද? ජවන් දුවන මහග්ගත මේ මහන්තාරම්මන, අතිමහන්තාරම්මන, පරිත්තාරම්මන චිත්ත වේතිවල ඇති වෙනවාමයි. ඒ ඇති වෙනවාමයි නිසා තමයි අපි අකමැති වුණත් දකින දේ හිතේ සටහන් වෙන්නේ. අපිට ඕන නැති වුණත් හිතේ කැමති වුණත් අකමැති වුණත් සටහන් නොවේවා කියලා හිතුවත් වැඩක් නැහැ වෙලා. ඇයි ඒ වෙන්නේ? අර තදාලම්බන නියමය නිසා. අන්න ඒ වගේ අද අපි කතා කරනවා ජවන පිළිබඳ නියමය. එතකොට ජවන කෘත්‍ය කරන සිත් 55කි. කියන්නේ ජවන් කෘත්‍ය කරන සිත් 55ක් තියෙනවා. අන්න ඒ ටික බලන්න. එනම් අකුසල 12, කාමාවචර කුසල 8 හා මහා ක්‍රියා 8. හසිතුත්පාදය කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ සිනහව උපදවන සිත. ඒක රූපාවචර කුසල 5, ක්‍රියා 5, අරූපාවචර කුසල 4 හා ක්‍රියා 4, ලෝකෝත්තර මාර්ග 4 හා ඵල 4 යන මොවුන්ගේ වශයෙනි. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මහන්තාරම්මන පරිත්තාරම්මන චිත්ත වීතිවල ජවන් නැති වෙච්ච හැටි සහ මහග්ගත ලෝකෝත්තර චිත්ත වීතිවල අපි ජවන් කියලා වෙනම හැඳින්නුවේ නැතුණාට ජයන්නේ නෙපෙන්නුවාට ඒ ඇති වෙන චිත්තක්ෂණ 7 ජවන් තමයි.
කියන්නේ මාර්ගය හරි ධානය හරි අරමුණු කරලානේ ඇති වෙන්නේ. ඒක පැහැදිලි කරා මට මතක ඇති ඔයගොල්ලන්ට. එතකොට ඒවත් ජවන් හැටියට තමයි ගන්න. ජවන නම් අසනිපාතයක් මෙන් චිත්තයාගේ වේගවත් අවස්ථාව. අසනිපාතය කියන්නේ හෙනයක් ගන්නවා. හෙන ගන්න වෙලාවක් තියෙනවා. හෙනේ ගහගෙන ඉන්නේ නැහැ. හෙන වදිනවා දැකලා නැද්ද? අකුණු ගහන්නේ. අකුණ ගහගෙන තියෙන්නේ නැහැ. අපි චූටි කාලේ මේ මෝඩකමට හිතනවා අනේ මේ රැයට අකුණ ගහගෙන තියෙනවා නම් එලියක් වටිනවා. එහෙම අකුණ කියන එක එහෙම ගහගෙන තියෙන්නේ නැහනේ. අකුණ මොහොතක්වත් තියෙන එකක් නෙවෙයි. ඒ වගේ තමයි මේ ජවන් හතක් දිව්වට මේ ඒවා මේ පවති අති වේගයෙන් ඒ චිත්තක්ෂණ හත දුවනවා. මොවුන්ට දුවන සිත්යයිද කියති. මොවුන් පරිත්ත මහග්ගත ලෝකෝත්තර චිත්ත වීති වල යෙදෙන පරිදි ඒ චිත්ත වීති විඤ්ඤාසයේහි දක්වන ලදී. එයම පැහැදිලි කරනු සඳහා යලිදු විශේෂ සහිතව මෙහි දක්වනු ලැබේ. දැන් ඔයගොල්ලෝ චිත්ත වීති වල ඒවා ඉගෙන ගත්තා. දැන් ඕන නැවත මතක් කරගන්නවා ජවන් නියමයන් ගැන. පරිත්ත වීති වල කාමාවචර ජවන දිවෙතොත් සත්වරක් දිවෙන්නේය. සත්වරක් දිවෙන්නේය. යට පරිත්ත වීති බලන. ඒ කියන්නේ පරිත්ත වීති අපි කියලා දීලා ඇත්තේ ඒවා බලන්න කියලා තින්නේ එකයි. එහිදු ඉඳින් ආරම්මණය දුර්වල නම් කිසි විටක සවරක්ද දිවෙත හැකි. වස්තු දුර්වලත්වය මේට කාරණේ වේ. මෙහි වස්තු නම් හෘදේ වස්තුවයි. දැන් ඇත්තටම ඇහැට රූපේ ආවට ජවන් දුවන්නේ මනෝද්වාරයේනේ. මනසේ හිතේ. ඒ කියන්නේ ඇහි ජවන් දුවන්නේ නැහැ. එතකොට වස්තු දුර්වලත්වය නිසා මෙතන කියනවා පරිත්ත වීතිවල 6 වරක් 7 වාරෙම 7ම දුවනවා. නමුත් ඒ ආරම්මණය පරිත්ත නිසා 6 වරක් තමයි දුවන්නේ කියලා තියෙනවා. ඒක එක්තරා නියමයක්. ඒකේ ඒ වස්තු දුර්වලත්වයෙන් වෙන දෙයක්. ඊළඟ එක බලන්නකෝ. මරණාසන්න කාලයේහි හෘදේ වස්තුව දුර්වල බැවින් ජවන් 5ක්ම දිවෙන්නේ. ඒ කියන්නේ මරණාසන්න කාලයේදී ශනිකව පිනක් පවක් කරන්න බෑ කියන කොයි කියන්නේ. කියන්නේ බලවත් කුසලයක් හෝ බලවත් අකුසලයක් මරණාසන්න තැනත්තාට කරන්න බෑ. ඇයි හේතුව? එයාගේ වස්තුව දුර්වලයි. වස්තුව කියන්නේ හෘද වස්තුව. ඇයි හෘදේනේ මනස තියෙන්නේ. හෘදේ දුර්වල හින්දා මනසේ ඒ ජවන් හත වේගයෙන් කියන්නේ ජවන් හතක් වේගයෙන් දුවන්නේ නැහැ. දුර්වලයි. 5යි දුවන්නේ. දැන් 5යි දුවන්නේ කිව්වට ජවන නියමයේ එක ජවනයක්වත් අඩුවෙන් දුවන්නේ නැහැ. 7ම දුවනවා. නමුත් එයාට කර්ම පතයක් වෙන්නේ 7ක් වැටෙන්නේ 5යි වැටෙන්නේ. ඊටු දෙක එයා දැන් නොදැනුවත්ව යනවා. මරණාසන්න කාලේ නම් චුති චිත්තුත්පාදයට ආසන්න කාලයයි. ඒ කියන්නේ අන්තිම චිත්තක්ෂණේ නිරුද්ධ වෙන්න කිට්ටු වෙලාව. මෙසේම මුර්ජා කාලයේද විසඤ්ඤ කාලයේද ඊතා ලදරු කාලයේද ජවන් 5ක් හෝ 6ක් දුවන්නේය. අන්න මුර්ජා කාල කියන්නේ සීහිය නැති වුනහම ඊට පස්සේ විසඤ්ඤ. ඒ කියන්නේ ඔය කලන්තේ දාලා වගේ නිකන් අර සිහිමු මේ සීහිය නැතිවීම නෙමෙයි නිකන් අර මොකක්වත් තේරෙන්නේ නැතුව වගේ ඉන්න වෙලාව. ඒක විසඤ්ඤ කාලය. ඒ වගේම ඊතා ලදරු කාලය ජවන් 5ක් හෝ 6ක් තමයි දුවන්නේ. මුර්ජ කාලය නම් නොයසිය හැකි දුක්ඛයෙන් ශරීරයේ වෙහෙසටපත් කාලයයි. විසඤ්ඤ කාලය නම් ප්‍රීති වේගයෙන් හෝ අමනුෂ්‍ය උපද්‍රවයෙන් හෝ සුරා මදාදියෙන් හෝ ප්‍රකෘති සංඥාව නැති වෙ ගිය කාලය. අන්න බේබද්දන්ටත් පිනක් කරන්නත් බෑ පවක් කරන්නත් බෑ. දැන් හොඳ පැහැදිලි කිරීම මේ. ඒ කියන්නේ දැන් බලන්නකෝ. පිනක් කරන්නත් බැරි පවක් කරන්නත් බැරි අය ගැන මේ කියන්නේ. මුර්ජා කාලය කියන්නේ රසිය නැති වෙච්ච වෙලාව. විසඤ්ඤ කාලය කියලා මෙතන පැහැදිලි කරනවා. අධික ප්‍රීතියේ කියන්නේ හෙන සන්තෝෂෙන් ඉන්න වෙලාව. අධික ප්‍රීතියෙන් ඒ වෙලාව. ඊළඟට අමනුෂ්‍යෙක් ඇඟේ ඉන්න වෙලාව. ඊළඟට සුරා මදාදිය කියන්නේ හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාව. කියන ඔය අවස්ථාවල් වල කුසලයක් කරන්නත් බෑ අකුසලයක් කරන්නත් බෑ. වෙරි මරගාත ඇවිල්ලා පිරිකරක් පූජා කරාට පිනක් නැහැ. කුසලයක් වැඩෙන්නේ නැහැ. ඒ ජවන්සිට දුවන්නේ නැහැ. හිත දුර්වල නිසා. ඊතාලදරු කාලේ නම් ගර්භාව වාස කාලයේ හෝ උපන්න සිල්ලයි. ඒ කියන්නේ කුසේ ඉන්න මාස 10 ඉපදිච්ච
අර රූප ශබ්ද ගන්ධ රස අලුතෙන් සංඥා එනකම් කාලය. එතකොට ඔන්නේ ඕගොල්ලෝ ඒ ටික පැහැදිලි කරගන්න මේ ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවල් වල ජවන් හතම දුවන්නේ නැහැ. ජවන් හතම කියන්නේ ජවන් හත දුවනවා. නමුත් ජවන් හතෙන් ප්‍රകൃති කියන්නේ කර්මයක් කරන්න තරම් මේ බලවත් නැහැ. පහක් හරි හයක් හරි තමයි අරමුණට අදාළව දුවන්නේ. ඊටු එක නිකන් දුවන්නේ. ඒ නිකන් දිවීම නිසා ඒක කර්මපතයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් ඒකනේ නම් ඔය බුදුහාරෝයේ මේ මත්පැන් ගැන කියනකොට මේ මදයට හා පමාදයට හේතු වෙනවා කියන්නේ. අකුසලයකට පවකට හේතු වෙනවා කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ එතන පැහැදිලි කරනකොට කියන්නේ මදයට හා පමාදයට. කියන්නේ බිව්වහම පිම්පව් තේරෙන්නේ. ඒක යාට මේ ආචින්න කර්මයක්. කියන්නේ පුරුදු වෙච්ච නිතර කරපු දෙයක්ින්ද නිතර කියන්නේ අන්තිමට යාට එන්නේ ආචින්න කර්මයක් හැටියට. එයාට ගරුක කර්ම නැහැ. ආසන්න කර්ම නැහැ. ආචින්න කර්මය තමයි එන්නේ. එතකොට එයාලා යන්නේ කෙලින්ම තිරිසන් ලෝකෙට. ආචින්න කර්මයේ ප්‍රබලතාවයේ තිරච්ඡාන තනක උපදී. අපාගත වෙන්න තරම් පාපයක් යාළඟ නැත්තම් අපාගත වෙන්නේ නැහැ. අපාය තමයි ඉතින් තිරිසන් ලෝක කියන්නේ. නිරේට බෑ. නිරේට යන්නේ. නිරේට යන්න නම් ප්‍රාණඝාතයක් බලවත් සොරකම කාම මිත්‍යාචාරය තියෙන්න ඕන. නැත්තම් මිත්‍යා දෘෂ්ටිය. කෙලින්ම නිරේට යන්නේ නම් ආනන්තරේ පාප කර්ම වලින්. නැත්තම් නිරේට යන්නේ මේ මත්පැන් මද්‍රව්‍ය භාවිතා කරපු කෙනා ඒ පුරුද්දත් නොහැරියොත් එයා යහමාර්ගයට නාවොත් ආචින්න කර්මයක් හැටියට එයා යනවා තිරිසන් ලෝකෙට. ආචින්න කර්ම වලින් ඉපදෙන්නෙම තිරිසන් ලෝකෙ. මොකද ආචින්න කර්මය කියන්නේ ආසන්න කර්මයේ තරම් බලවත් නෑ. දුර්වල කර්මයක්. പ്രേත ලෝකයක වගේ බහු කියන්නේ දැඩි දුක් විඳින්න ඉපදෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ දුක අඩු වෙන තැනක් හැටියට හඳුන්වන තිරිසන් ලෝකෙ තමයි ඉපදෙන්නේ. සාමාන්‍ය මන්ද බුද්ධික වගේ බෑ. මනුස්ස ලෝකෙට එන්නේ නෑ. මනුස්ස ලෝකෙට එන්න නම් ආසන්න කර්මයක් තියෙන්න ඕනේ. ඊළඟට බලන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ ටික පැහැදිලි. බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය දක්වන කල්හි උන්වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ජවන 4ක් හෝ 5ක් දිවෙන්නේය. ඒද ශීඝ්‍රව පවත්න අවස්ථාවෙහිය. එහිතු ශීඝ්‍රත්වයේහි පසද අතිශීඝ්‍රත්වයේ 4ද කිව යුතුයි. ශීඝ්‍රනව පවත්නා කල්හි උන්වහන්සේටද 6 හෝ 7යි. එතකොට දැන් මෙතන මේ කාරණේ වැඩිපුර ඕගොල්ලන්ට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාන වෙලා මම අර එක දවසකුත් කිව්වේ ඒකයි. උන්වහන්සේට චිත්තක්ෂණ 3 යෝනේ ධානයකට මාරු වෙයි. එතකොට මේ චිත්තක්ෂණ 3 ඇතුලේ උන්වහන්සේට පුළුවන් ඕන දෙයක් කරන්න. ඒක වෙන කාටවත් බෑ. එතනදී මෙතන සඳහන් කරනවා ඒකේ අවස්ථා දෙකක්. එකක් තමයි මේ තියෙන්නේ 4ක් හෝ 5 දෙන ශීඝ්‍ර අවස්ථාව කියලා එකක් තියෙනවා. අතිශීඝ්‍ර අවස්ථාව කියලා එකක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙකේදී උන්වහන්සේට මෙහෙමයි බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට මේ ක්‍රියාජවන් තමයි ඇති වෙන්නේ. ක්‍රියාජවන්. ඒ කියන්නේ කර්ම නැහැ. ක්‍රියාජවන්. ඒ ක්‍රියාජවන් ශීඝ්‍ර අතිශීඝ්‍ර අවස්ථාවල් වලදී අඩු වෙනවා. සාමාන්‍ය තත්ත්වෙදී 6 හෝ 7 සාමාන්‍ය විදිහට ඇති වෙනවා. හැබැයි ක්‍රියාජවන්. ඒක කර්ම ඉන්නේ නැහැ. යමක ප්‍රාතිහාර්ය නම් බුදුරජාණන් වහන්සේ කී ශරීරයෙන් ගිනි කඳ හා දිය කඳ නිකුත් කිරීම වශයෙන් යුගල යුගල කොට දක්වන ලබන පෙරහර වෙසෙකි. ඒ පෙරහර දක්වන බුදුරජාණන් වහන්සේ පළමු කොට තේජෝ කසීන පාදක ධානයට සමවැදෙයින් නැගී ඒ ධානයේම ප්‍රත්‍යවේක්ෂා කරති. ඉක්බිති උපරිකායෙන් ගිනි කඳ නික්මේව අදිස්ථාන කරති. ඉක්බිතියම කසීනයෙන්ම අභිඥාවට සමවදිනසේක ඒ අභිඥාව වශයෙන් උපරිකායෙන් ගිනි කඳ නික්මේ නැවත එසේම ආපෝ කසින පාදක ධානයට සමවැදෙයින් නැගී ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරති. ඉක්බිති අදක්කායෙන් දියකඳ නික්මේව අදිෂ්ඨාන කරති. ඉක්බිතියේ කසීනේම අභිඥාවට සමෝදිනසේක අභිඥාව වශයෙන් යටකයෙන් දියකඳ නික්මේ මෙසේ ශීඝ්‍ර ප්‍රවෘත්තියක් ඇතිවිට යටකී ප්‍රත්‍යවේක්ෂා ජවන් 4න් 5න් ඔබට නොගොස් භවංගම වේ. භවංගද දෙකින් ඔබට නොගොස් පළමු කීසේම නැවත පාදක ධානයට සමවදිති. බලා සිටින්නුන්ට උන්වහන්සේගේ ශරීරයෙන් එක විටම ගිනිකඳ
කඳ නික්මෙනසේ පැනෙයි මහමුගලන් ආදී සුසු ඉරිමුතුන්ටද ඉබඳු කාලයේ ප්‍රත්‍යවේක්ෂා ජවන සතර පහම කිව යුතු. ඔන්න ඔක තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය ගැන කියලා තියෙන්නේ. ඒකත් මේ ජවන නියමයක්. සුවිසුද්ධ సంతානයක් තියෙන ධ්‍යාන උපදවගෙන ඉන්න අභිඥාවලින් අභිඥා 5 හරි 6 හරි සම්පූර්ණ කරපු ඒ මහෝත්තමයන් වහන්සේලාට මේ චිත්තක්ෂණ 3කින් ඇසිල්ලෙන් කියන්නේ ඒක. චිත්තක්ෂණ 3කින් අදාළ ධානයේට සිත මාරු කරන්න පුළුවන්. ධානයේට අභිඥාවට මාරු කරා ඒ 이르දිය පෑවා ආපස්සට ආවා. ආපහු 4 වෙනි එකට එන්න ඕනේ. 4 වෙනි ධානයේට ආවා. ආපහු ඊළඟ අභිඥාවට ගියා. ඒ 이르දිය කළා. ආපහු අර විදිහට. මේක එක දිගට වෙනවා. චිත්තක්ෂණ 3න් ටක් 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 කාලා වෙනවා. ඒ අවස්ථාවල් වලදී අර මේ ජවන් චිත්ත වීතිවල දුවන්නේ ජවන් දැන් කර්ම අර චිත්තක්ෂණ 17 මේ රීල් එකේ ජවන් 7ක් දුවනකොට වේලාසනින් වෙන දේවල් ගොඩක් තියෙනවානේ. භවංග චලන භවංග උපච්ඡේද සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන අන්නේ ඒ සෙට් එකම නැහැ. පැහැදිලිනේ. ජවන් 7 විතරයි. හැබැයි ජවන් 7න් ජවන් හැටියට එක්ක 4යි දුවන්නේ එක්ක 5යි දුවන්නේ. 4ක් දුවනකොට අර ඉතිරි චිත්තක්ෂණ 3 තමයි අර විදිහට මාරු වෙන්නේ. දැන් මොකද මේ අභිඥාවකට සමවදිනකොට මේ අර මුල් ටිකම ඕන නැහැ. ඕන නැහැ. ඒක ඕන නැහැ කියන්නේ මේ ධානයකට ඉන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය තත්ත්වයේ කොහොමද ඉන්නේ තුන්වෙනි ධානයේදී? බුදුහාමුදුරුවෝ කොහොමද ඉන්නේ තුන්වෙනි ධානයේ? දෙවෙනි ධානයත් ඉක්මවා තුන්වෙනි ධානය. සාමාන්‍ය රහතන් වහන්සේලා ඉන්නේ පළවෙනි ධානයේ. දෙවෙනි ධානයේට සමවැදුනොත් මේ ඔක්කොගෙම අයින් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට එහෙම අයින් නොවි තුන්වෙනි ධානයෙම ඉන්න පුළුවන්. ඒතර උන්වහන්සේට එක ධානයයි එකටයි සමවදින්න තියෙන්නේ. ඒ ධානයයි ධාන පාදක අභිඥාවයි 이르දියයි. තුනයිනේ. එතකොට අර ජවන් 7 කියන එක කොහොමද නියමයක්? ඒ ජවන් 7 අර දැන් අපි කියවනේ චිත්ත වීතියේ ජවන් 4 කලින් දුවන ටිකක් තියෙනවා. ඒ ටිකම නැහැ. ඒ අරමුණක් නැහැ. අරමුණක් නැහැ. ඒ ටිකම නැහැ. නමුත් අර ඇති වෙන චිත්තක්ෂණ 7 ජවන් 7 හැටියට සලකලා 이르දියක් කරන වෙලාවේදී ජවන් 4ක් කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් 이르දියක් නොකර ධානයකට සමවදිනකොට 5ක් කියලා තමයි කියන්නේ. ඒක නියමයක්. ජවන් 4 ජවන් 5 නියමය සාමාන්‍ය පෘථග්ජනයින්ට සහ අනාගාමී තත්ත්වයට දක්වා ඉන්න අයට ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේටයි අභිඥා මේලාභී රහතුන්ටයි විතරයි ඒක වෙන්නේ. ඒ ජවන් නියමයේ වෙන්නේ. කියන්නේ චිත්ත වීතියක ජවන් 7 4ක් හෝ 5ක් සිද්ධ වෙනවා. 4ක් වෙන්නේ 이르දියක් කරන්න නම් 5ක් වෙන්නේ 이르දියක් නැහැ ධානයකට සමවදින්න නම්. ඒකට චිත්තක්ෂණ 3යි තියෙන්නේ. චිත්තක්ෂණ 3 ඇතුලේ 4 වෙනි ධාන පාදක අභිඥාව 이르දිය. ආපස්සට එන ඕක ආයි ආපස්සටත් එන්න ඕනේ. ඒ 이르දිය කරලා ඒ 이르දිය අතාරිනවා. ඉරදි මේ හැම එකක් අතරින්ම භවංගේ තියෙනවා හොඳේ. ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේට මේ කියලා එකක් නැහැ. භවංග සම්තතිය පවතිනවා. එතකොට දැන් ඔන්න දැන් උන්වහන්සේ 4 වෙනි ධානයේට සමවැදුණා. ධාන පාදක අභිඥාවට සමවැදුණා. කසීන තේජෝ කසීන කියලා එක තේජෝ කසීනට. ඉරදිය කළා. මොකද ගින්දර පිට කරා. එසැනින්ම එම නිමේෂයේ එම ෂණයකින්ම ඒ ධානයෙන් නැගිට්ටා. 4 වෙනි ධානයට සමවැදුණා. ඊට පස්සේ ආපහු ඊළඟ මේ එක. ඒ කියන්නේ දැන් තේජෝ නම් ආපෝ කසීනට. ආපෝ කසීන ධානයට සමවැදුණා. අභිඥාවට ධානයට සමවැදුණා. අභිඥාව ඇති කරගත්තා. 이르දිය කළා. ඒ කියන්නේ වතුර පිට කරා. හැබැයි මෙතනදී වතුර පිට කරනකොට අතනදී පිට කරපු ගින්දර ඉවරයි. ඒ කියන්නේ
එක චිත්තක්ෂණයක විතරයි ගින්දර පිට කරන්න පුළුවන්. මේ ආපස්සට යන දෙකේදී බෑ. අර ඒ චිත්තක්ෂණ වේගය බලන්නකෝ. හිතේ වේගය ඔන්නතනින් ටිකක් හිතට හැකි. පේන්නේ. මෙතන්ට ඇවිල්ලා තමයි ගින්දර පිට කරේ. ඊට පස්සේ දැන් ගින්දර පිට කරමින් ඉන්න බෑනේ. වතුරක් පිට කරන්න බෑ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට. එතකොට කරන්නේ මේ අභිඥාවෙන් නැගිටිනවා. අභිඥා නැගිටිනක අභිඥා අතාරිනවා. අභිඥා අතෑරලා හතරවෙනි ධානයට එනවා. හතරවෙනි ධානයට එන චිත්තක්ෂණ දෙකේදී වතුර මේ ගින්දර පිට වෙන්නේ නැහැ. ආපහු අර විදිහට ඇවිල්ලා තමයි වතුර පිට කරන්නේ. හැබැයි එහෙම නැතර වෙවි යන එකක් වගේ එකක් මිනිස්සුන්ට පේන්නේ නැහැ. කියන්නේ ඒක ඇත්තට වේගවත්. චිත්තක්ෂණ තු දැන් අපිට මේ චිත්තක්ෂණ 17 වේගවත් අල්ලගන්න බැරුව. කොහොමදනේ අපිට දැන් අරමුණු දෙකක් මාරු වෙන වේගය අපිට අල්ලගන්න බෑනේ ලේසි. ඒක බුදුරජාණන් වහන්සේ ඒ ඉර්ධිය කරනකොට ඒක කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඇයි උන්වහන්සේ විතරයි මේ තුන්වෙනි ධානයෙන් වැඩ ඉන්න ප්‍රකෘති tattve තුන්වෙනි ධානයෙන් වැඩ ඉන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. සාමාන්‍ය රහතන් වහන්සේලාටවත් බෑ. බුදු සිද්ධාර්ථ කුමාරයා කාගෙත් ඔය දේ කරලා තියෙනවා. නෑ. ඒකට අර ඒකට අර ඊතල හතර විදිහට නෑ. ඒක උපමාව. ඒක මේ ධනුද්ඝා සූත්‍රේන ඔය කියන්නේ. ධනුද්ඝා සූත්‍රේ උපමාවක්. මේ එහෙම ඉර්ධියක් කරන්න බෑ. මෙතන බුදුරජාණන් වහන්සේට පමණක්ම යමක මහා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්කම තියෙන්නේ උන්වහන්සේ ප්‍රകൃතියෙන් වැඩ ඉන්නේ තුන්වෙනි ධානයෙන් නිසා. ඒකට කියන්නේ ආර්ය තුෂ්ණිම් භාවය කියලා. ඔව්. ඒ ධනුග්ඝා සූත්‍රයේ එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සිතේ වේගයට දීපු උපමාවක් මේ බුදුරජාණන් වහන්සේට පමණක්ම යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් උනේම ඒ හේතුව නිසා. දැන් අපි හිතමු මුගලන් මහරහතන් වහන්සේ ගින්දරයි වතුරයි පිට කරන්න කරා කියමුකෝ. ඒතර මුගලන් මහරහතන්සේ ගින්දර පිට කරලා මිනිසුන්ට නිවෙන එක පේනවා. නිවිලා තමයි වතුර පිට වෙන්නේ. ඇයි හේතුව? උන්වහන්සේලා ධාන හතරටම යන්න එපේ. ධාන හතරටම යන්න. ඒකෝට මේ ධාන හතරටම ගියහම අර පළවෙනි ධානයේට එනකොට චිත්තක්ෂණයනේ අර්ථ තියෙන්නේ. නැති වෙලා යනවා. ඒක මුගලන් මහරහතන් වහන්සේ හිමිදෙන්න පුළුවන් නේද? ඒව සාමාන්‍ය ඉර්ධි. මේ යමක මහා ප්‍රාතිහාර්ය. යමක මහා ප්‍රාතිහාර්ය කියන්නේ එකපාර දෙකක්. එකවර දෙකක්. ඒකයි කියන්නේ එකවර එකිනෙකට විරුද්ධ ඉර්ධි දෙකක්. ඉර්ධීන් දෙකක් කරන්න පුළුවන් එකම කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කාටවත් බෑ. ඇත්ත වශයෙන්ම උන්වහන්සේත් මේ එකවර දෙකක් එකපාර කරනවත් නෙවෙයි. එහෙම කරන්න බෑ. එක චිත්තක්ෂණයකින් උපදවන්න පුළුවන් එක ඉරිදියක් විතරයි. හැබැයි උන්වහන්සේ චිත්තක්ෂණ 3ක් ඇතුලේ මාරු වෙවි ඉක්මනින් වේගයෙන් ඒක කරනවා. මේක කරනකොට පේන අයට පේන්නේ එකපාර වතුරක් යනවා. මේක 아무තු විශ්ව හැදෙන්නේ නැති ඒ කාලේනේ. ඒ කියන්නේ ශාක්‍යව দমনය වුනේ. ශාක්‍ය වැන්දේ නැහැනේ බුදුරජාණන් වහන්සේට. ශාක්‍ය වැන්දේ නැහැ. නමුත් වේද ග්‍රන්ථවල තිබුණා බුදු කෙනෙක් පහළ වුණාම උන්වහන්සේ මෙහෙම කරනවා කියලා. ඇයි අර අවුරුදු 1000කට කලින් කාමාචාර දේවතාවක් ඇවිල්ලා බුදුහාරව ගැන කියනවා. බුද්ධ කෝලහලය. බුද්ධ කෝලහලයේදී කියනවා. ලෝකේ පුරා ඇවිද යමින් කාමාචාර දෙවි කෙනෙක් මිනිස් වෙස් අරගෙන කියනවලු. තව අවුරුදු 1000කින් එනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුහාරව මෙහෙම ওই මහා පුරුෂ ලක්ෂණ අරමන ඔක්කොම කියනවා. හැඩරුව කරන දේවල් සේර. එවක හිටපු ඍෂිවරු බමුණු ඒ කාමාවචර දෙවියා කියන ඒවා පොත්වල ලියනවා. ඒවට තමයි වේද ග්‍රන්ථ කියන්නේ. ඒකනේ ඉපදිච්ච වෙලාවේ බුදු වෙනවා කියලා කිව්වේ මේ පොත්වල තියෙන කරුණු බලලානේ. ශාක්‍යෝ වැන්දේ නැහැ. එතකොට ශාක්‍යයන්ට Taman බුදු කෙනෙක් කියලා පෙන්වන්න බුදුරජාණන් වහන්සේට යමක මහා ප්‍රාතිහාර්යෙම පාන්න වුණා. වෙන එකකින් එතකොට යමක මහා ප්‍රාතිහාර්ය පෑවහම තමයි ශාක්‍යයන්ගේ මද බිඳුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවස්ථා 3 අතරම යමක මහා ප්‍රාතිහාර්ය පාන්නේ. ඔය ශාක්‍ය දමනේදී ඊට පස්සේ අර මේ තවුතුසාවට යන දවසට ඉස්සරින්දා තීර්ථකය දමනය කරන්න.
ඒකයි මිනිස්සු නොදකපු එක අවස්ථාවක් තියෙනවා මේ බුදු වෙලා සත්සතිගත කරනකොට මේ හතරවෙනි සතියේ අවසානයේ හතරවෙනි සතියේ අවසානයේදී මේ හිතනවා දෙවිවරු හිතනවා මේ බුදු වෙලා නැහැ කියලා. තාම මේ බුදු වෙන්න හිතනවා කියලා. ආන්ගේ මානය දුරු කරන්න දෙවියන්ට පේන්න විතරක් කළා. ওই තුන විතරයි සඳහන් වෙන්නේ. එතකොට මේ අපි මේ ජවන නියමය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේටම වෙන්නු ජවන් සිත් ඒ නියමයක් තියෙනවා. රාතන් වහන්සේලාට වෙන්නු නියමයක් තියෙනවා. ඔන්න ඔකත් තේරුම් ගන්න. ඊළඟ එක බලන්න. ආදි කාර්මිකයාගේ අර්පණා ප්‍රාප්තියෙහි මහග්ගත ජවන එක්වරක්ම උපදනේය. ඒ මහග්ගත ජවන ආසේවන නොලබන බැවින් දුර්වලයි. ඉහත දැක්වූ ආදිකාමික මහග්ගත චිත්ත වීතිය බලන්න. දැන් ඒක ඕගලන්ට ඒ වෙලාවට කියලා දුන්නා. දැන් අර්පණා ප්‍රාප්ති මහග්ගත ජවන කියන්නේ මෙහෙමයි. මෙතන ආදිකාර්මිකයා කියන්නේ මුලින්ම භාවනා කරන කෙනා. කෙනෙක්. ධානයක් කිසි දවසක ඉපදිලා නැහැ. පළවෙනි වතාවට පළවෙනි ධානයට සමවදින කෙනා තමයි ආදිකාර්මිකය කියලා කියන්නේ. අන්න එයාටත් මහග්ගත ජවන් එකපාරයි උපදින්නේ. ඇයි ඒ එකපාරක් වෙන්නේ? ඊට පස්සේ ආ ධාන සමාපatti වලට සමවදිනවා. ආපහු අර පරිකර්ම භාවනාව ඕනේ නැහැ. ඒව මතකනේ කියලා දුන්නා. ඒක තමයි ඒක ජවන නියමය. එසේම අභිඥා ජවනද ආදිකාමික කාලය හා වශීභූත කාලයේ එක්වරක්ම උපදිනේ අභිඥා ජවන් උපදන්නේ 이르දි ප්‍රාතිහාරයේ සඳහාය. 이르දි දර්ශනයෙන් පසු කළ යුතු දේ නැති බැවින් එය එක්වරක් පමණි. එතකොට මේ ධානයන්ට වගේම අභිඥාවන්ටත් එක්වරයි ජවන් දුවන්නේ. ඒකත් ජවන නියමයක්. මොකද හේතුව අභිඥාවක් ඉපදුනහම ආයෙක උපදව ගන්න පරිකර්ම භාවනාවක් ඕනේ නැති නිසා. සෝතාපට්ටි ආදී මාර්ග ජවන්ද උපදින එක්වරක්මය ලෝකෝත්තර චිත්ත වීති බලන්න. තම තමන් විසින් නසාලිය යුතු කෙලෙස් නසාලූ කල්හි නැවත කළ යුතු දෙයක් නැති බැවිනි. මාර්ගයෙන් පසු ඵල ජවන දෙකක් හෝ තුනක් ඉපද ඉක්බිති භවාංග වන්නේ. ඒවා මතකයිනේ. මතක් කරගන්න කියලා දීලා නැත්තේ. අනාගාමී උද රහත් උද අභිමත විට නිරෝධ සමාපත්තියේ සමවදිති. ඒකත් මතක තියාගන්න. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් අනාගාමී අයටයි රහතන් වහන්සේලාටයි පමණයි. එයි කාම සංඥා තියන අයට බැහැ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒක ධර්මතාවය. නිරෝධ සමාපatti නම් චිත්ත ප්‍රවෘත්තිය නවතාලීමයි. කාමරාග සහිතයෙන් සෝවාන් සිතගෙමින් චිත්ත නිරෝධය කළ හැකි නොවේ. නිරෝධ සමාපත්තියට සමවදිනුහුට ජවන් හොවන කිසිවක් නැත. එවිට ඔහු අචිත්තකයෝයයි කිවිය යුතුයි. නිරෝධ සමාපත්තිය විස්තර මතකයි. අපි ඒක මේ සමාපatti කාණ්ඩයේදී වෙනම කතා කරනවා. ඒ කියන්නේ හොයන්න ඕනේ. සමාපatti වීතිවලද භවාංග ප්‍රවෘත්තියෙහි මෙන් ජවන ප්‍රවෘත්තියෙහි නියම නැත. සමාපatti වීති ඔයගොල්ලන්ට මතක ඇති. දැන් ධාන සමාපatti වීති සහ මාර්ග ඵල සමාපatti වීති. ඒවැ ජවන් ආපහු ජවන් දුවන්නේ නැහැ. ආරම්භ කාලයේ ජවන් එකින් දෙකින් ගොස් වසී ප්‍රාප්ත කාලයේ 10000 ගණන්ද දුවත හැකිය. සමාපatti වනාහි ධාන සමාපatti ඵල සමාපatti වශයෙන් දෙආකාර බව දුන් පැවතන හැටිද කියන ලදී. සමාපatti වීති බලනු. පරිත්ත ජවනයෝ උත්කෘෂ්ඨ වශයෙන් සත්වරක් දිවෙති. මාර්ග අභිඥා ජවන් එක්වරකි. සසු මහග්ගත ලෝකෝත්තර ජවනයෝ බොහෝ ලැබේ. ඊළඟට පුද්ගල ભેදය මේක නම් ලේසි. මෙතනින් මේ චිත්ත වීති කාණ්ඩය ඉවරයි ඈ. මේ ටිකක් බලමු. චිත්ත වීති පිළිබඳ ජවන විනිශ්චය යට දක්වන ලදී. පුද්ගල ભેදය හා පුද්ගලයන් පිළිබඳ වීති චිත්ත විභාගයේ මෙහි දක්වනු ලැබේ. පුද්ගලයෝ වනාහි පෘථග්ජන ආර්යෝයයි දිවිද වෙති. සෝවාන් ආදී මාර්ග පලස්තය ආර්යෝය සෙස්සෝ පෘථග්ජනයෝය. ඕන අතුරෙන් පෘථග්ජනයෝ අහේතුකයි ද්විහේතුකයි ත්‍රිහේතුකයි. යයි යලි ත්‍රිවිධය. ඔන්න ඒක ඔන්න මේ නැවතේ අපි අර චිත්ත සිත් ගැන කතා කරපු කාණ්ඩෙදී ත්‍රිහේතුක ද්විහේතුක ඔය කතා කරානේ. එතකොට පෘථග්ජන කාණ්ඩය නැවත තුනකට බෙදෙනවා අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක කියලා. මතක ඇතිනේ. ඒ කියන්නේ උපදින ප්‍රතිසන්දි කර්මය අහේතුක නම් අහේතුකයෝ ද්විහේතුක නම් ද්විහේතුකයෝ ත්‍රිහේතුක නම් ත්‍රිහේතුකයෝ. අහේතුකය නම් ප්‍රතිසන්දි චිත්තේ ෂඩ්විද හේතු අතුරෙන් එක හේතුවකුද නොයදුණු සත්වයෝය. ඔහු දුගති අහේතුක සුගති අහේතුකයයි යලි ද්විද වෙත්. දුගති අහේතුකන අකුසල විපාක උපේක්ඛාසගත සම්තීරණ සිතින් පිලිසිඳලක් සතර අපායකයෝය. ඒ හිත් ගැන කියලා දුන්නනේ. ආපහු කතා කරන්න ඕනේ වෙලාව වෙනවනේ. ඒක මතක තියාගන්න.
සුගති අහේතුකන කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතින් පිළිසඳලත් ජාත්‍යන්ත ජාත බදිරාදී හුය. ද්විහේ ජාත්‍යන්ත ජාති බදිර කියන තේරෙනවන්නේ උපතින් අන්ද උපතින් ඇහෙන්නේ වගේ කට්ටිය. ද්විහේතුකනම් ප්‍රතිසන්දි චිත්තේහි අලෝභ දෝෂ යන හේතු දෙකෙන් පමණක් යෙදුණු ඥාන විප්‍රයුක්ත මහා විපාක සතරෙන් උපන්නෝය. ත්‍රි හේතුකනම් ප්‍රතිසන්දි චිත්තේ අලෝභ දෝෂ සමෝහ යන හේතු ත්‍රිකයම යෙදුණු පුද්ගලයෙක්. එනම් ඥාන සංප්‍රයුක්ත මහා විපාක අතරින් හා මහාගත විපාක වලින් උපන්නයි. ආර්ය වනාහි ඒකාන්තේ ත්‍රි හේතුකයි. ඔහුද සෝතාපන්න වශයෙන් අෂ්ටවිධ වෙති. ඔවුන් අතුරෙන් මුල් සද්දන ශේකයෝය අරහත් ඵලස්තය එසේ. මේක අපිට පැහැදිලි කරගන්න තියෙන එකම දේ තමයි ආර්ය තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයන් 8 දෙනාම ත්‍රි හේතුකයි. ආර්ය තත්ත්වයටපත් වෙන්න බෑ ප්‍රතිසන්දි කර්මයේ ත්‍රි හේතුක උනේ නැත්තම්. ත්‍රි හේතුක ප්‍රතිසන්දි කර්මයක් තියෙන්න ඕනේ. ඇයි ඕනේනේ? දැන් මොනවද ඕන කරන තුන බලන්නකො. ප්‍රත්‍ය සම්පත්තිය තියෙන්න ඕනේ. මේ අපිට නිවන් මඟ ඉක්මනින් අවබෝධ කරගන්න නම් ප්‍රත්‍යලාභය තියෙන්න එපා. නොකාණු විබඩකින් මේක කරන්න බෑ. උදාහරණ කළ බැලුවා හරි ගියේ නැහැ. ප්‍රත්‍යලාභය තියෙනවා. එකනේ ගිහි අයට වඩා භික්ෂුන් වහන්සේලාට පහසු. ඇයි ලැබෙනවනේ. හොයන්න මහන්සි වෙන කාලයක් ඉතුරුයි. ඒ මහාන වෙච්ච ගමන් බුද්ධ ආඥාවට අනුව ලැබෙනවා. ඒක කොහොමත් ලැබෙනවා. දැන් පින ඉවර වුණාම ලැබෙන්නේ නැහැ. ඒකනේ දාලා යන්නේ මේක. පින ඉවර වුණාම ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යපාසුකම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අලෝභ සහගත අලෝභයෙන් දන් දීලා ඒ කුසලයේ තියෙන්න ඕනේ. ඊළඟට නිරෝගී බව තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් දෙවනේ හේතුවනේ අද්වේෂය. අද්වේෂයෙන් කරන සීලය. සීල රැක්කොත් නිරෝගී. කියන්නේ අංග සම්පූර්ණ ශරීරයක් ලැබෙනවා අපහසුතාව ඇති වෙන්නේ නැති. ඇස් පෙනීම තියෙන, කන් ඇහිීම තියෙන, අතපය හොඳට වැඩ කරන එහෙම. තුන්වෙනි එක තමයි නුවණ තියෙන එක. නැත්තම් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් එතකොට පැහැදිලිද? ආර්ය භාවයටපත් වෙන්න ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් තියෙන්න ඕනේ උප්පත්ති ප්‍රතිසන්දි. ඔකේ එකක් හරි අඩු වුණොත් පුළුවන් ද බලන්න නිවන් දකින්න බෑනේ. ප්‍රත්‍යලාභේ නැතුව හිඟා කකා ඉන්න පුළුවන් ද නිවන් දකින්න? ලෙඩ මරගාති පුළුවන් ද නිවන් දකින්න? මොලේ නැතුව පුළුවන් ද නිවන් දකින්න? පැහැදිලිනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තියෙන්න. මේක නොදන්න අධර්මවාදීන් කියන එහෙම එකක් ඕනේ නැහැ ඕන කෙට්ට පුළුවන් මේක. එහෙම බෑ. එහෙම කොහෙද? ඕන කෙට්ට බෑ. දැන් මේ ඕගොල්ලෝ මේ පෙරිලා මේ ඇවිල්ලා තියෙන්නේ බලන්න මේ පලාතේ ගත්තොත් මං හිතන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභයෙන් ඉන්නේ මෙච්චරයි. අනිත් අය ඔය පොයට තිල් ගන්නවත් මට නම් පේන්නේ ද්වි හේතුක අහේතුක වගේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවනම් දිවිපරදුවට තබා නිවන් මඟ එයා හොයනවා. එයා ඊට එහා වෙන මොකුත් හොයන්නේ නැහැ. මේක ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වීම අත්‍යවශ්‍යමයි. ඇත්තේ තුනේ කෙට්ට පුළුවන් නම් ඉතින් පුළුවන් වෙන්නේ බෑ. එහෙම බෑ. අධර්මවාදීන්ගේ සමහර මතයි. අධර්මවාදීන් කියනවා ඕවා මහ බොරු කතා. ඒවා ඕන නැහැ. මෝහයනේ. එයාට දෙකම අර දෙක තියෙනවා. ඒ කියන්නේ ලෝභය දුරු කොට දන් දීමෙන් ප්‍රත්‍යලාභය ලැබෙනවා. ද්වේෂය දුරු කොට සීල රැකීමෙන් නිරෝගී සම්පත්තිය ලැබෙනවා. හැබැයි මෝහය දුරු කොට භාවනා කරලා නැති නිසා ඥාන සම්පත්තිය නැහැ මෝඩයෙක් වගේ කියවනවා. මම කියන්නේ මෙහෙමයි. කවුරුත් කියන හින්දාවත් ධර්මයේ තියෙන හින්දාවත් නෙමෙයි. නිකන් හිතන්න බලන්න. මේ කතාව ඇත්ත නෙමෙයිද කියලා. මේ තුන නැතුව කොහොමද නිවන් දකින්නේ? මේ තුනම ඉපේ. මේ තුනම ඕනේ. එහෙනම් ඒ තුනම ඕනේ කියන්නේ මොකද්ද? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ප්‍රතිසන්දිලාභයේ ක්විය යුතුයමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕගොල්ලෝ ඉපදිලා මව කුසේ ප්‍රතිසන්දි ලැබනකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් තමයි ඉපදිලා තියෙන්නේ. තුනම තියෙනවානේ. ඒක අඩු වැඩි වශයෙන් තියෙනවා කාට කාට. ඊට පස්සේ බලන්නකෝ. මොවුන් අතුරෙන් අහේතුකයන්ට හා ද්විහේතුකයන්ට අර්පණා ජවන් හෝ ක්‍රියා ජවන නූපදී. දැන් ඒකට හේතුව පැහැදිලි කරන්න ගියෝ දීර්ඝ දේශනාවක්. හැබැයි ඉදිරියේදී අපි ධ්‍යාන භාවනාවලදී ඒක තව කතා කරනවා. මම කෙටියෙන් කියන්න. අහේතුකයන්ට ද්විහේතුකයන්ට භාවනා කරාම, ඒ කියන්නේ මෙතන මේ කියන්නේ අර්පණා ජවන හෝ ක්‍රියා වෙන්නේ නැත්තේ මෝහය බලවත්නේ. මෝහය බලවත් නිසා ඒගොල්ලන්ට මේ
චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බෑ. කියන්නේ අර සුඛ සංඥාව, නිත්‍ය සංඥාව, ආත්ම සංඥාවමයි ඇති වෙන්නේ. භවනා කරන අරමුණක් ගත්ත කියන්නේ ඒ අරමුණේ ත්‍රිලක්ෂණය බලන්න බෑ. ඒ මෝහය බලවත් ඇයිද? ප්‍රඥාව එන්නෙම නැහැ. කියන්නේ ප්‍රඥාව උඩට ගන්න තරම් කුසලයක් එයා රැස් කළා නැහැ. එයා මුලින්ම කරන්න ඕනේ. භාවනා කරනකොට චිත්ත ඒකාග්‍රතාවයට එන්න බැරි නම් එයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඉක්මනින්ම ප්‍රඥාව මතුවෙන පින්කම් කරන. ධර්ම දාණය, බණ පොත් පූජා කරන ඒවා වගේ දේවල් කර කර බණ අහමින් එයා ඒක යෝනිසෝමනසිකාරය පුරුදු කරන්න. නැත්තම් ඉන්නේ නැහැ. ඒක ජවන් නියමයක්. අර්පණා ජවරණා ප්‍රථම අධ්‍යා එකද ඔයගොල්ලෝ දන්නවනේ. ක්‍රියා ජවරණා රහතුන්ට ආවේනික හසිතුත්පාද මහා ක්‍රියා මහග්ගත ක්‍රියා අහේතුක ද්වේතුක ප්‍රතිසන්දි විපාක ආවරණයේ කියනු ලැබේ. එබැවින් ඔවුන්ට යද්බැවි ධානා මාර්ගඵල නොලද හැකි. මාර්ගඵල නැතියන්ට ක්‍රියා ජවරණ නැත යනු කිව යුතුද නොවේ. අහේතුකයන්ට ද්වේතුකයන්ට මේ ජීවිතේ නිවන් දකින්න බෑමයි. බෑ. පුළුවන් නම් ඉතින් දැන් මේ ලෝකෙ ඉපදිලා ඉන්නේ ඔය තුන් කොට්ටාසෙනේ. නැත්නම් බුදුහාරයන් කාලේ බුදුහාරට ඕක හොඳටම කරන්න පුළුවන්. බුදුහාරෝ හොයා ගිහින් කාවද නිවන් දැක්කුවේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාපී. පල්ලේ හිටිය අර මේ උරුමරපු එක අහේතුකෙක්නේ. කො ගියා නෑනේ. ඒක නිසා මේවා මේ අභිධර්මයේ තුල අපි කතා කරන මේ කාරණා අති සත්‍යයි. ඒක කාටවත් ඒව නෑ බෑ කියන්න බෑ. එතකොට මතක තියාගන්න ද්වේතුකයන්ට අහේතුකයන්ට කොයිම විදිහකින්වත් මේ ජීවිතේ නිවන් දකින්න බෑම තමයි. බෑ. එයා මොකද කරන්න ඕනේ? ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන කර්මයක් රැස් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඊළඟ භවය ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී ඉපදෙනවා. ඉපදිලා යා නිවනමක සම්පූර්ණ කරනවා. ඒක තමයි එයාට තියෙන එකම විකල්පය. ඒතර තමන් ද්වි හේතුක අහේතුක ප්‍රතිසන්දිලාභීයක්ද කියලා හොයාගන්නත් තමන්ට පුළුවන්. අර චරිත ටික කියලා දුන්නාම පැහැදිලි වෙනවා. පුළුවන්. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඕගොල්ලෝ ත්‍රි හේතුකයි. ඕගොල්ලෝ ද්වි හේතුකාරී අහේතුකාරී වෙලා හිටියනම් මේ ගමනේ එන්නේ නැහැ. මේක කරදරයක් එහෙම. මේක කරදරයක්. මේක වදයක්. මේක වදයක් නැත්තේ කරදරයක් නැත්තේ නැවතුවාම දුක හිතෙන්නේ ත්‍රි හේතුක නිසා. ඒක තමයි කියන්නේ. එසේම ද්වි හේතුකයන්ට හා සුගති අහේතුකයන්ට ඥාන සංප්‍රයුක්ත විපාක නොලැබේ. ඥාන සංප්‍රයුක්ත විපාක නම් මෙහි පදාලම්බන වන ඥාන සංප්‍රයුක්ත විපාක හතරයි. චිත්තකාණ්ඩේ බලන්නේ ඒවත් ආයි කියන විලාව ගන්නෑ මම. දුගති අහේතුකයන්ට වනාහි ඥාන විප්‍රයුක්තව මහ විපාක නොලැබේ. එවිට උන්ට තදාලම්බන වශයෙන් ලැබෙන්නේ අහේතුක සම්තිරණ ත්‍රිකය පමණයි. ඒකත් කියා දීලා තියෙන්නේ. ත්‍රි හේතුකයන් අතුරෙන් රහතන්ට අකුසල හෝ කුසල ජවන් නූපදී. ඒක දන්නවනේ. සිත කුසල හෝ අකුසල වන්නේ අවිද්‍යාව නැති හේතු. අවිද්‍යාවශය කළ රහතන්ට කිසි සිතක කුසල හෝ අකුසල නොවනුයේ ක්‍රියා පමණයි. එසේම ත්‍රි හේතුකයන් අතුරෙන් ශේකයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියා ජවන නොලැබේ. ක්‍රියා ජවන් ලැබෙන්නේ අරහත් පරස්තයන්ට පමණකි. අහේතුක දි හේතුකයන්ට ක්‍රියා ජවන නොලැබෙන බව යට කියන ලදී. ඒවා තේරෙනව නේද? විස්තර ගන්න දෙයක් නැහැ. එසේම ශේකයන්ට ditthi සංපයුක්ත ජවන හා විචිකිච්ඡා ජවන නොලැබේ. සෝවාන් ආදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත සංයෝජන මුල්සඳුළු බැවින්. ශේකයන් අතුරෙන් අනාගාමීන්ට පටික ජවන නොලැබේ. පටික ජවන නම් දේශ මූලික අකුසල් දෙකයි. කාමරාග පටික අනාගාමීන් ශේකල බැවින්. ලෝකෝත්තර ජවන ආර්ය පුද්ගලයන්ට සුදුසු පරිදි ලැබෙන්නේය. අසේක සංඛ්‍යාත අරහත් පරස්තයන්ට කාමාචර විපාක 23, ක්‍රියාසිත 20, අරහත් ඵලය යන සුසාලිස් එනත 44ක් සිත් උපදින්නේය. අකුසල් 12, කුසල් 21, සෝවාන් සකදාගාමී ඵල 3, මහාගත විපාක 9 කියන මෙන්න මේ 45ක් සිත් උපදින්නේ නැහැ. සේකයන්ට සේකෝ කියන්නේ කාටද? සෝවාන් මාර්ගයේ ඉඳන් අනාගාමී ඵලය දක්වා. මේ අරහත් මාර්ගයේ දක්වා ඉන්න අයට හොඳ සේක කියලා කියන්නේ. ඒගොල්ලන්ට බලන්නකො කාමාතුර විපාක 23, ආවර්ජනා 2. මෙතන ආවර්ජනා 2 කියලා කියන්නේ මේ පංචද්වාර ආවර්ජනය, මනෝද්වාර ආවර්ජන කියන දෙක. කුසල් 21, අකුසල් 7, සෝවාන් ආදී ඵල 3 යන සපනසක් සිත් උපදින්නේය. එනතු සෝවාන් සකදාගේට 51යි, අනාගාමීන්ට 49. අඩු වෙන විදිහ ඔයගලන්ට තේරෙනවනේ නේ. ක්‍රියාදවන 18ද, ditthිගත අකුසල 4, විචිකිච්ඡා සංප්‍රයුක්ත චිත්තය, අරහත් ඵලයේද, මහාගත විපාක 9 දාන 33 උපදින්නේ නැත.
පෘථග්ජනයන්ට වනාහි කාමාවචර විපාක 23, ආවර්ජනා 2, කාමාවචර රූපාය අරූපාවචර කුසල 17, අකුසල 12 යන 54ක් උපදින්නේය. විශේෂයෙන් බලතොත් මේ සූපනස උපදින්නේ ත්‍රි හේතුක පෘථග්ජනයන්ට, ද්වි හේතුක හා සුගති අහේතුකයන්ට ඥාන සංප්‍රයුක්ත විපාකද අර්පණා ජවන හැර සසු 41. ඒකත් ඔයගලන්ට තේරෙනවනේ නේද? ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් මෝහය තියන අයට හටගන්නේ නැහැ කියන එක තේරෙනවනේ නේ? ඒක තේරුම් ගන්න. දුගති අහේතුකයන්ට ඉඳ ද්වි හේතුක විපාක 4 හැර සසු සත්‍යස ලැබේ. ඒ කියන්නේ දුගතියටපත් වෙච්ච සත්වයින්ට ඔය කියපු කාමාවචර කොහොමත් ඒගොල්ලන්ට කාම ලෝකෙන්නේ. ඒගොල්ලන්ට මහග්ගත සිත් එන්නේ නැහැ. කාමාවචර සිත් 54න් එන්නේ ඔය 37 විතරයි. ක්‍රියාජවන 18 ලෝකෝත්තරට මහග්ගත විපාක 9 යන 35ක් පෘථග්ජනයට උපදින්නේ නැහැ. ඊළඟට ඔය අභිධර්ම සංග්‍රහයේ මේ කාණ්ඩයට අදාළව තියෙන ගාථාවත් මම දැම්මා. ඒකේ තේරුම කෙටියෙන් දාලා තිනවා. අසේකයන්ට සිත් 44යි, සේකයන්ට 56යි, අනිත් අයට 54යි. ඔච්චරයි. ඔතනින් චිත්ත වීති කාණ්ඩේ ඉවරයි. ලබන හෙට පටන් ගන්නෙ වීති මුක්ත කාණ්ඩය. එහෙනම් අදට අවසන්. හැම දිනකටම තෙරුවන් සරණයි.